සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනයේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනා අද අපිට ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. හැබැයි මේ හැම ප්‍රශ්නයකටම තියෙන්නේ බොහෝම සියුම් මේ ගැඹුරු උත්තර තමයි දෙන්න වෙලා තියෙන්නේ. බොහොම දෙනෙකුට තේරුම් ගන්නත් අමාරුයි මේ මොකද විද්‍යානුකූල ප්‍රශ්න වැඩි සමහර ඒවා. ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. බොහොම ගැඹුරු තැන් විස්තර කර ගන්න අහව ප්‍රශ්න උන්ටත් තියෙනවා. ඉතින් මේ වගේ තැන් වලදී ඒ බොහොම අනික තව බොහොම සියුම් තැන් කර්ම විෂය ගැන ධර්ම විෂය ගැන සත්ව විෂය ගැන මේ වගේ මේ අචින්ත්‍ය විෂයන් ගැන තමයි උන්ට ප්‍රශ්න තියෙන්නේ. අපිට ලේසියෙන් ලබා ගන්න තියෙන ධර්ම මාර්ගයේට නිවන් මාර්ග පහසුවෙන් ලබා ගන්න තියෙන ක්‍රම තියෙද්දී අපි තවත් විග්‍රහ කර කර හොයලා බලනවා මේ ධර්මයේ ගැඹුරු තැන්. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ කොහොම ලේසිම ක්‍රමයක් තියෙනවා මේ හැම දෙයකම මුලදීම පෙන්වා දෙන්න. ලෝභය කියන්නේ මොකක්ද කියලා අපිට වැටහෙන දෙයක්. ඒකට 아무තු මහා නුවණක් අවශ්‍ය නැහැ. ලෝභකම කියන්නේ මොකද්ද? තරහව කියන්නේ මොකද්ද? මෝඩ වැඩ කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් විමර්ශනය කරනකොට අපිට තේරුම් ගන්න පුළුවන් හරියක් තියෙනවා බොහොම ලේසි. අන්නේ ලෝභකමයි තරහවයි මෝඩකමයි කියන එක පව් කියලා දැනගන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒවෙන් වෙන්නේ ආවැඩක් අසාධාරණයක් මොනවා හරි සමතන හොඳක් නම් වෙන්නේ නැහැ. නරක පැත්තේ කොට. ඔය ටික තේරුම් ගන්න පුළුවන් ඉතින්ලා. අලෝභය, ආදේශය, අමෝහය කියලා කොටස් තුනක් තියෙනවා. මේකත් තෝරා ගන්න පුළුවන්. විතර ගොඩක් හිතන්න දනවන දෙයක් නෑ. මෙන්න මේ ටිකක් තෝරාගත්තාට පස්සේ මේ ටික කෙරුවොත් ඒකෙන් අයහපතක් වෙන්නේ නැහැ. යහපතක් නිසා හොඳ පැත්තකට නැගෙනවා මිසක්. වෙන නැඹුරු වෙනවා මිසක් නරක පැත්තට නැඹුරු වෙන්නේ නැහැ කියලා තෝරා ගන්නත් පුළුවන්. එහෙනම් චරිතය හැරගස්සන තියෙන්නේ ওই ටික තුල. ලෝභය, ද්වේෂය, මෝහය කියන එක මනසින් තේරුම් අරගෙන ඒකට හේතු වෙන විදිහට හිතන්නේ කියන්නේ කරන්නේ නැතුව. අලෝභයට, ආදේශයට, අමෝහයට ඕන විදිහට හිතන්න කියන්න කරන්න පුරුදු වෙන වැඩ පිළිවෙල ටිකෙන් ටික ප්‍රගුණ කරගත්තා. පුද්ගලයා යහපත් පැත්තට නැඹුරු වෙනවා. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි කියන්නේ මොකද්ද මේ ලෝකේ ස්වභාවය තේරුම් ගත්තා. ලෝකෙදී ඒ තැන ඇලෙන බැඳෙන ගති ලක්ෂණ නැති ඒ ස්වභාවය අසාරයි නේද කියලා ක්‍රමක්‍රමයෙන් වැටහෙන්න වෙනවා. අසාරණිය මම මොනවට පරිහරණය කරන්නේ මේකෙන් ආත්මවල නේද සාන්තිය මේක අල්ලාගත්තාම ඒක ඇති වෙන්නේ මේ ලෝභ දේශ මොහ විනය වලට හේතු වෙනවා නේද කියලා මම දකින්න පටන් ගන්න නුවණ පස්සේ පහළ වෙනවා. මූලික වශයෙන් දැනගන්න තියෙන්නේ චෛත්‍ය හැරගස්සා ගැනීමට ලෝභයේ, දේශයේ, මෝහයේ සහගත වන්නා වූ කටයුතු මනසියෙන් වද හිතවිලි ක්‍රියාවදන් තේරුම් අරින එක පහක් කරලා දාමන්ලා. අලෝභ, ආදේශ, අමෝහ පැත්ත තේරුම් අරගෙන ඒට අනුකූලව කටයුතු කරන්තා. තමන්ගේ චරිත ලක්ෂණය ඔය විදිහට හැඩ ගහ ගන්න ගමන් අනිත්‍යයි කියන්නේ, දුක්ඛයි කියන්නේ, අනාත්තයි කියන්නේ මේ ලෝකේ මොනවද? ලෝකෙට අයිති මොන වගේ දේවල්ද කියලා කැටි කරලා අරගෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේවෙන් හරි. ඇහැ රූපේ, කන ශබ්දේ, නාසය ගන්ධේ, දිව රසය, කය පොට්ටබ්බේ, මන ධර්ම කියන මේ විදිහට හරි. ඔය ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්චසමුප්පාද වශයෙන් මේ වගේ මේ ලෝකේ ගැන කියා තියෙන විස්තර වලට පෙන්නපු හරිය. සමාන්ත වැටහෙන කොටසකින් අරගෙන, තේරුම් අරගෙන. මේවා අනිත්‍යයි කියන්නේ මොකක් නිසාද? දුක්ඛයි කියන්නේ ඇයි? අනාත්තයි කියන්නේ ඇයි කියලා මනසේ නිතර හිතන බලන්න පුරුදු වෙන්න ඕන. හිතලව තෝරා ගන්නවා. මේවා ඇයි අනිත්‍යයි කියන්නේ? මොන අර්ථයෙන්? ඇයි මේවා දුක්ඛයි කියන්නේ? කොහොමද දුක් වෙන්නේ? මේ අනාත්තයි කියන්නේ මොකද? මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණයේ පෙන්නපු කාරණා. මොනවද මේවට ගෝචර වෙන්නේ කියලා. ඔය තමන්ට ගැළපෙන ක්‍රමයකින් මේ ලෝකේ අයිති දේවල් බලන්න පුරුදු වෙනවා ඉන්නකම්. ඒතකොට දහම් නොවන වැඩෙනවා. තමන්ගේ චරිතය හැදගස්සා ගැනීමේ කරන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒකට අමුතුවෙන් තව ගොඩාක් හිතන දෙයක් නැහැ. ලෝභය තේරෙනවා, තරහ යන එක තේරෙනවා, මෝඩකම තේරෙනවා.
මෝඩ වැඩ එකක් දිහා කරනකොට හරි මොට්ටකම කරපු එක තමන්ට මේකේ විපාක ඇවිල්ලා තේරෙනවා. ආක බලාගෙන ඉතින් ලිපට ඇඟිල්ල ගැහුවා. අත පුච්චා ගත්තා. මගේ වාගේ මෝඩයෙක් මෝඩක විදිහට අහක බලන්න කරන්න ගිහින් මේක උනේ. ඒ මෝඩකම තමන්ට අත්දැකීමෙන් හරි තෝරා ගන්න පුළුවන්. සිහිනුවණින් ඉන්න ඕන. නැත්නම් ඔක තේරෙන්නේ නැහැ. දවල් වැටිච්ච වලේ රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්නේ නැහැ කියලා කියනවා වාගේ ඉතින් යමක් කරලා හිටන් ඔක තේරුම් ගත්තාට පස්සේ දවල් වාගේ එළි වෙලා වාගේ මේක මේ වගේ මෝඩ වැඩක් නෙවෙයි කියලා දැනගත්තාට පස්සේ ඒක ආයිසරයක් යන ඔකරන්ට තේරුම් ගන්නවා. ලෝභකම්, ද්වේෂ වැඩ, මෝඩ වැඩ එකින් එක තේරුම් අරගෙන ඔය අත්දැකීම් ලබාගෙන ඒවෙන් මේ අත්තරී මිදි කටයුතු කරන්න පුරුදු වෙන්න තමන්ට හැකි අන්තිමට උත්සාහ කළ එක හැම ගන්න ගමු. අලෝභයෙන්, අදේශයෙන්, අමෝහයෙන් තියෙන කටයුතු කිරීමට උත්සාහ කරනවා. තව විදිහකින් ඔය ටික විග්‍රහ කරලා ගන්නවා නම් දස අකුසල්, ලෝභ, දේශ, මෝහ මුල් කරගෙන යන වැඩපිළිවෙල. දස පුණ්‍ය ක්‍රියා තියෙනවා නම් අලෝභ, අදේශ, අමෝහ ඇසුරු කරන වැඩපිළිවෙල. ඔය දෙපැත්තෙන් කටයුතු වලින් දස අකුසල් පැත්ත අත්හැරලා දස පුණ්‍ය ක්‍රියා පැත්ත කරන ගම වටිනා දහම් අවබෝධය ලබා ගැනීමට හේතු වෙන ත්‍රිලක්ෂණය කියන්නේ මොකක්ද කියලා ත්‍රිලක්ෂණයට අනුකූලව ලෝකෙ හැටි වරන්ද හොඳට විමර්ශනය කරන්න ඕනේ. ඔන්න ඔය ටික මුලින් කරගෙන යනවා නම් බෞද්ධත්වයේ වැඩි වීමට හේතු වෙනවා. ධර්මාවබෝධය ලැබීමට ඔක හේතු වෙනවා. ඔන්න ඔය ඉතින් පටන් ගත්තා නම් එකින් එක තම තමන්ට වැඩිලා හිටන් අවශ්‍ය කරන දහම් සාන්තිය ප්‍රතිඵල ලබන්න හේතු වෙන ඕන වැඩිට හේතු වෙනවා. ඔය කෙටිම ක්‍රමයකින් නිවන් දකින්න මඟ පාදා ගන්න හැටි. ඔතන ප්‍රශ්න ගොඩක් නැහැ. තම තමන්ට විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න ටිකක් තියෙනවා අවශ්‍යම ටික. දැන් මේ වගේ තියෙන ප්‍රශ්න හුඟා තියෙනවා. හුඟා ගැඹුරට ගිහිල්ලා බොහොම සියුම් තැන් ආරාවුතර හොයන්න තියෙන තැන්. ඉතින් මේක හොයාගත්ත කියලා තමන් ඊට පස්සේ බාහිර තීරණෙත් බලන්න ඕනේ. මේ ප්‍රශ්නයක් අහලා ප්‍රශ්නෙට උත්තරේ ගන්න මොකටද කියලා බලන්න ඕනේ. ලෝකේ ප්‍රශ්න තියෙන ඉඳලා තහනම් ඉන්නේ. උත්තරය අරගත්තට හැබැයි ඇදගෙන නිකන් ඉන්නේ. එහෙම ඇති වැඩකුත් නැහැ. ප්‍රශ්නයකට හොයන්න ඕනේ උත්තරයක් ගන්න ඕනේ තමන්ට අවශ්‍යතාවයකට. නිකන් දැනගන්න විතර බලනකොට කියන එක ඒක ලෝකේ පරිේෂණ මානස ලෝක සත්‍යයේ කෘතඥ ස්වභාවය. දැනගන්න ඕනේ කියන එක. දැනගන්නේ මොකටද කියලා ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. දැනගන්නේ කිය වැඩක් ඇති දිහා බලලා හිටන්. දැනගත්තා නම් ඒ වැඩක් ඇති දැනගත්ත එකකින් කරගන්න ඕනේ. එහෙම නැතිව දැනගන්න බලාපොරොත්තු කෙලවරක් නෑ. හදේ සත්තු ඉන්නවද? හදේ වතුර තියනවද? අඟහරු ලෝකේ මේ ජීවීන් ඉන්නවද? ඕවා දැනගන්න බල ඕක පුත්තජන මානසිකත්වයේ විදිහට එක්තරා විදිහක කෑදරකමක්. මානසිකත්වයක් ඇති. සතර ගමනට හේතු වෙන මානසිකත්වයක දැනගැනීමේ බලාපොරොත්තු. අවිද්‍යාවේ නිගමනය. ඉතින් ඒ වගේ බලාපොරොත්තු වෙනවා මේ ධර්මයේ දැනගන්න බලාපොරොත්තු වෙන කොටස් තියෙනවා කෙලවරක් නැතුව. අර කොහොමද මේක කොහොමද දැනගන්න තියෙන බලාපොරොත්තු. ඉතින් දැනගැනීමේ බලාපොරොත්තු වල දහම වල නිවන් දකින්නත් බෑ. ඒක කෙලවරක් නැතුව දැනගත්තට පස්සේ ඒක එහෙමද? ඒක ඉවරයි දැනගත්තා. දැන් තව එකක් දැනගන්න ඕනක වෙනවා. දැනගන්න මිසක් යම් ක්ලේශයක් අතරින් වැළී මිදීමට කළ යුතු වැඩ පිළිවෙල කරන්න මගක් හදා ගන්න කැමති නැන්නා. නිවන් දකින්න බෑ දැනගන්න බලාපොරොත්තු දිනුන පරිදි. දැනගත්තා කියන්නේ මොකද්ද? දැනගත යුතු හතරක් තියෙනවා. මේ දුක කියලා දැනගන්න. මේ දුකට හේතුව කියලා දැනගන්න. මෙන්න දුක්ඛ නිරෝධය කියලා දැනගන්න. මෙන්න දුක්ඛ නිරෝධයේ මාර්ගය කියලා දැනගන්න. ඔන්න ඔය ටික දැනගත්ත කෙනාට නිවන් හම්බ වෙනවා. මේ ධර්ම විශ්ය කියන එක අප්‍රමාණයි. කොච්චර දැනගත්තත් ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. කර්ම විශ්ය කියන එක අප්‍රමාණයි. කොච්චර හරි දැනගෙන කර්ම විශ්ය මේක උනේ කොහොමද මේක උනේ කොහොමද අහගෙන දැනගෙන මේක ඉවර කරන්න බෑ. බුද්ධ විශ්ය ගැන අහලා ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඥානය ගැන අහලා මේක ඉවර කරන්න බෑ. හැබැයි එහෙම කෙනෙක්ද කීකේ හිටියයි. එච්චර මේක විශ්වාස කරනවා. අනිත් අත තවත් තියෙනවද ගුණ? අත මෙහෙමත් ගුණයක්ද? එහෙමත් නුවණක් තියෙනවද? ඉතින් ඕක ඉවරයක් නෑ. ඉතින් මුළු ජීවිතේ කාලෙක ඇත්තට එහෙම උත්තරෙත් කීකේ හිටියයි. මේ මෙතෙන් බුදුන් වෙනවා කියලා ඉවර කරන්න බෑ. මේ බුද්ධ විශ්ය අතින් තියයි. මේ ඔහොම කීකේ හිටියට ඕක තවත් මල බුදුහාමුදුරුවෝ තවත් ටිකක් දැනගන්න ඕන කීකේ හිටියට ඒකත් නිවන් මාර්ගයක් නෙමෙයි. හැබැයි ඉතින් නරක දෙයක් නෙමෙයි. ඉතින් බිම්ම එකක් ඉඳන් කොහේ හරි හොඳ තැනකට සුගති උප්පත්තියක් ලබන්න පුළුවන් බුදුහාමුදුරුවෝ ගැන විචිත්ත ප්‍රහතින් ඔය හිටියට. හැබැයි නිවන් මාර්ගය කියන්නේ ඕක නෙමෙයි. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද කියලා හොයනවා නම් නිවන් මාර්ගයට වැටෙනවා.
ඉතින් අපි දකින්න හෙවිය යුතු දේ හොයන්න. හෙවිය යුතු ක්‍රම දෙකක් තියෙනවා. නිකන් මේ ලෝකේ පරිශන කරන්නා වාගේ පරිශන කරන්න හොයන එකක් තියෙනවා. ඕක ඔය විද්‍යාඥයෝ ඕක හොයන්න තමයි සෑදවල් දෙකේ අර කුටි අතර රිංගගෙන නැත්නම් ගෙවල් වල කාමර වල රිංගගෙන ඔයා කන සෙන්කර කොට රිංගන අනික කාගේවත් එන දොරවල් වහලා කවුරුවත් එන තැන් වල ඉලා ඉතින් සම්බි කැලි ගන්නවා හරියට අමුණනවා මෙහාට අමුණනවා ඔය එක එක රසායනික වර්ග ගන්නවා ඒකට මාරු කරනවා මේකට මාරු කරනවා ඔළුව කහ කහ බලා ඉන්නවා මොකද්ද මේකේ වෙන්නේ කියලා හොයනවා ඕක තමයි මුළු ජීවිත කාලයක් ඒගොල්ලෝ ගත කරන්නේ මොකක් හරි අමුතු එකක් හොයන්න මේක වෙන්නේ කොහොමද ඉතින් ඔය පරිේෂණ මනස කළා අන්තිමට මැරලා යනකම් හොයා ඉඳලා මැරලා ගියා මිසක් හොයාගෙන වලේ නෑ මෙච්චර කාලෙ හිටපු කිසිම විද්‍යාඥයෙක් මම ඔක්කොම හොයාගත්තා කියලා වලේ නෑ මම හොයාගත්තා කිව්ව එක එයා හොයාගත්තේ බොරුවක් මම වෙන්නේ වෙන එකක් හොයාගත්තා කියලා ඊට පස්සේ අවුරුදු 15ක් විතර යනකොට වෙන කෙනෙක් වෙන එකක් දෙන එකක් මෙහෙම එකක් තියෙනවා. ඔය තමයි විද්‍යාඥයෝ හොයාගන්නේ අද වෙනකොට හොයාගෙන තියෙන්නේ. එයා කිව්ව එක බොරුවක් මෙන්න මම මේ අලුත් එකක් හොයාගෙන ඒක බොරු කරා මෙන්න ඇත්ත කියලා තව එකක් වෙන්නනවා. මේ ලෝකයට ඔක කටපාඩම් කියන ඉගෙන හිටන් ඔව් හවල් විද්‍යාඥයෝ කිව්ව බොරුව නම් දැන් තමයි ඇත්ත හෙව්වේ කියලා ඉන්නවා. තවත් අවුරුදු ගානකට පස්සේ ඒ දෙන්නම කිව්ව බොරුව මෙන්න ඇත්ත එක තව එකක් වෙන්නේ. ඕවා ඉතින් අවුරුදු ගණන් අර අතරින් ගගෙන ඉරේලියක් වදින්න නැති රින්ගගෙන අවුරුදු ගණන් ඉඳගෙන සෑඩි දිවාරමල ඔය හේතින් මොන හරි හොයන එක තමයි ඕක තමයි පරිත්තන මම. ඕක කවදාවත් ඒකත් අවිද්‍යාවේ එක්තරා විදියක බලාපොරොත්තු වෙනවා. ඕක නෙමෙයි බුදුරජාණන් වහන්සේ හොයන්න කිව්වේ. ඒ ආවිෂේ කාරණා ටිකක් තියෙනවා. සත්‍ය විෂය, ඒ වගේම ධර්ම විෂය, කර්ම විෂය, ඒ වගේම ඉර්ධි විෂය, බුද්ධ විෂය මේවා ඉවර කරලා මිනිසුන්ට තේරුම් අරන් ඉවර කරන්න බැරි කරුණු. අචින්ත්‍යයි. සර්වඥතා ඥානයේදී ලෝකපරා බුදුරජාණන් වහන්සේ තමයි ඒ සියල්ල ලබන්න පුළුවන් මහා ඥානෙ ලබන්නේ. ඒ ඥානෙ ලැබුවට පස්සේ උන්වහන්සේලා දකිනවා මේ වැඩක් නැති හෙවිල්ලා මේ දැනගත්තේ වැඩක් ඇතිව කොච්චරද මේකේ තියෙන මම මේ දැනගත්ත ක්‍රමي. මේ ඥානෙ පහළලා සර්වඥතා ඥානෙ ලැබුණාට පස්සේ මම දැනගත්තේ වෙන දැන් විමර්ශනය කරලා බලනකොට වැදගත් කොයි ටිකද දැනගත්තේ නොවැදගත් කොයි ටිකද බලපුවාම අතලොස්සයි වැදගත් හරියි. එතෙන්ට පත් වුණාට පස්සේ උන්වහන්සේ වෙනවා මේ වැදගත් නැති හරිය දැනගන්නද මම මෙච්චර කල් ඇඟලුවේ. වැදගත් හරිය මේ අතලොස්සයි. මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මුල් කරලා. ප්‍රයෝජනයක් ගන්න තියෙන මේ දැනගත්තය මෙන්න මේ පොඩ්ඩ විතරයි. ඊට අතලොස්සක් නැහැ අතරහු වෙන කොළ පොඩ්ඩක් ආයි ටිකක් මෙන්න මේ ටික පරිහරණය කළා ඔබලගේ වැඩේ කරගන්න මේ වැඩක් නැතිව මවත්ව දැනගත්තාට පස්සේ තේරුණේ. මේ හරිය කොච්චර දැනගත්තත් ලෝකේ වැඩ කර ඇති එකක් නන් නෙවෙයි. කිසිම ප්‍රයෝජනයක් හරි ලබා දෙන එකක් නෙවෙයි කියලා දැනගෙන අත්හැරලා මෙන්න මේ විෂය අචින්ත්‍ය වැඩක් නැති හරියක් තියෙනවා මෙන්න මේ ටික පැත්තකට දාපළු. බුදුන් ගැන හොයලා නිගමනය කරන්න යන්න එපා ඉවර කරන්න බෑ. බුද්ධ විෂය සත්‍ය මෙච්චරයි කියලා කියන්න බෑ අපේ සීමා කරන්න මොලේකට බෑ. සත්‍ය විෂය ගැන හොයලා ඉවර කරන්න බෑ. එතකොට ධර්ම විෂය ධර්ම විෂය මේවා විග්‍රහ කරලා හොයලා මෙච්චරකින් මේක සම්පූර්ණයෙන්ම දැනගත්තා කියලා ඉවර කරන්න බෑ. මේ ඉන්ද්‍රිය විෂය ගැන විමර්ශනය කළා හොයලා දැන් මේ ඉන්ද්‍රිය විෂය සියල්ල මම දැනගත්තා කියලා ඉවර කරන්න බෑ. ඕවා හොයලා හිටන් කොච්චර කරලා අතරමං එනවා විතරයි. එහෙනම් චතුරාර්ය සත්‍ය පිළිබඳව හොයලා හිටන් වැඩක් ඇති දේ කරගන්න ඒකෙන් යහපතක් ලැබෙනවා කියලා පෙන්නවා ඕන මාර්ගය අනුගමනය කරන්න ඕනේ කියලා. ඉතින් මේ මුලින්ම මේ ටික කියයි මේ අද තියෙන පන්නවල ඔකගෙම තියෙන ඔන්න ඔයයි කෑලි කොටසක් තියෙනවා උන්ට. අර විෂය අපිට අවිෂය කරන ඔයා පස්සේ යන විදිහේ ගති ලක්ෂණය. ඉතින් මේ කටු වලින් අපිට දැනගත්තයි කියලා බලාපොරොත්තුම අන්තිමට ගන්න දේවල් බොහොම අඩුයි. දැනගත යුතු යමක් නැත්නම් ඒ චතුරාර්ය සත්‍ය දැනගත යුතුයි. මේ දැන ගැනීමට යමක් බැලිය යුතුයි, හෙවිය යුතුයි, ත්‍රිලක්ෂණේ හෙවිය යුතුයි. ත්‍රිලක්ෂණයට අනුකූලව ලෝකේ යමක් නැත්නම් ඒක අනුකූලද කියලා බලලා දාලා බලන්න පුරුදු වෙ යුතුයි. ඒ ආකාරයෙන් තමන් කරන කියන හිතන දේවල් තුළ මේවෙන් කොහොවට ගැනෙනවා. මේ ආදි වශයෙන් තමාගේ චර්යයට ආදේශ කරලා බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් තමා ඒ විදිහට යන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි ආර්ය මාර්ගයේ වැඩෙන්නේ. දැන් මේ තියෙන දැන් ගොවියෙක් එක උදළු තලයක් පොළවේ කෙටීමෙන් වනුවන් දෙන්නේ කැපෙයි. ඔහු මුළු දවසේම පොළව කෙටීමෙන් වනුවෝ 100 ගණනක් ඒ අධිර කැපෙනවා. එහෙත් ඔහුගේ ඒතනාව වනුවෝ මරණ අදහස නොවේ. පොළව කෙටීමේදී වනුවන් කැපෙන බව දැන
පොළව කොටන්නේ නම් ඔහුට කර්මයක් සිදු නොවේද කියලා මේක ප්‍රශ්නයක් අහන්නේ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. හේතුඵල කියලා ධර්මයක් තියෙනවා. මේ පින්පව් කියලා දෙකකින් තමයි මේ ලෝකේ ධර්මයේ පිරවා විසඳන්න මුල් කාලේ තිබුණ ක්‍රමය. මේක පින් මේක පව්. ඔය පින්පව් සිද්ධියට ගිහිලා එක මිනිසුන්ට නොයෙක් තැන්වල ප්‍රශ්න ඇති වුණා. පව් කියන ඒවා පින් කියලා ගත්තා, පින් කියන ඒවා පව් කියලා ගත්තා. මේක තෝරාගන්න විදිහක් නැතුව ගියා. හේතුඵල කියන ක්‍රමය බුදුරජාණන් වහන්සේ දුන්නා. හොයාගන්න හේතුඵල රටාව. කරන වැඩ පිළිවෙලේ අංශයේද ඒකේ ස්වභාවයට අනුකූලව තමයි ඵල රටාව හටගන්නේ. හොඳ නරක හොයාගන්න බොහොම ලේසි ක්‍රමයක්. මේක නැත්නම් මේවා හොඳ ඒවා මේක නරක ඒවා කියලා එක එකනා කියන කේමෙනින් ඕක තෝරාගන්න දෙයක් ඉතුරු වෙන පැත්තක් තියෙනවා මේ පින්පව් කියලා හොයන්න ගියාම. හේතුඵල හොයන්න ගියාම මෙන්න මේ බඳු දෙයක් ක්‍රියාත්මක කරනකොට ඒකේ ස්වභාවය මොකක්ද? ඒ ස්වභාවය නම් ක්‍රියාත්මක කළේ ඒ ක්‍රියාවේ ප්‍රතිඵලය වශයෙන් මතුවෙන්නේ ඒ ස්වභාවයට අනුරූප ප්‍රතිඵලයක්. හොඳද නරකද කියන තමයි නිගමනය කරගන්න පුළුවන් ඒකේ. දැන් අපි හොඳ වැඩක් කරනවා නරක වැඩක් කරනවා. පින්පව් කියන එක පැත්තකින් තමයි මේ කරන වැඩවලින් අපි කරන දේ මොනවද කියලා බලාගත්තා. දැන් අපි යම් කිසි වැඩක් කරනකොට ඒ වැඩෙන් සත්ව හිංසාවක් එක පැත්තකින් සිද්ධ වෙනවා. තව පැත්තකින් හම්බ වෙනවා ඒක හොඳ පැත්ත. දැන් මිනිහෙක් පොළොව කොටන කවුද ගොවි මහත්මිය කියමු. ගොවි මහත්මිය පොළොව කොටනවා. ගොවි තැනක් කරලා හිටම මොනවා හරි මිනිස්සෙයිට Tamanටත් භවභෝගයක් නිෂ්පාදනය කර ගැනීමටයි මේ වැඩක් කළේ. ජීවත් වීම සඳහා ජීවනෝපායක් වශයෙන් ගොවි තැනක් කරලා හිටම Tamanටත් ලෝකෙටත් යහපතක් කරලා දෙන්නේ. දැන් මේ කරපු හේතුයේ ඵලය වශයෙන් ඒ ශරීරයට කරන කටයුත්තේදී විශාල සත්ත්ව හිංසාවක සිද්ධ වෙනවා. සිද්ධ කරනවා නෙමෙයි සිද්ධ වෙනවා අය වැඩ පිළිවෙල කරගෙන යනකොට. ඒ නැතිනම් අපිට කවදා හරි මොකක්ද හම්බෙන්නේ? අපේ නිෂ්පාදනයේට යම්කිසි සත්ත්ව හිංසාවක් සිද්ධ වෙන දෙයක් කරන්න සිද්ධ වුණා නම් ඉතින් විපාකයේ වශයෙන් අපිට මුක්තිය විඳින්න වෙන්නේ ඒ ලෝක සත්‍යව තම තමන්ගේ නිෂ්පාදනය කර ගැනීමට නොවේක ආකාරයේ ලෝකෙට විනාශයන් කරනවා. ඉතින් අපිට එහෙම එකකට ගෝචරලා ඒ පරිසරයක මුක්තිය ලබන්න සිද්ධ වෙනවා. හේතුවේ වාරේ. අපි කාකාරී කරදරයක් කරලා හිටන් අපේ භවභෝගයේ නිපදවා ගන්න වැඩ කළා නම් ඒ කෙරුවෝ විදිහට අපිට සිද්ධ වෙනවා අන්‍ය ලෝකයා තම තමන්ගේ පරිභෝගයට යම නිෂ්පාදනය කරගන්න කරන යම් කිසි දුක් කරදර දෙන වැඩ කොටසක් තියෙනවා. එහෙම එකක් කරලා ඒ මිනිස්සුත් එහෙම එකක් කරගෙන තමන්ගේ පරිභෝගය ලබා ගන්න. ඒකේ අතුරු ප්‍රතිඵල දුක් කරදර නම් ඒ වල මුක්තියට නුවර දෙන්න අපිට සිද්ධ වෙන විදිහේ විපාකයක් ලබන්න හේතුකාරක වෙනවා. දැන් අද අපිට ඒකට නුවර දෙන්න අද සිද්ධ වෙලා තියෙනවා. ලෝකයා තම තමන්ගේ විශේෂ නිෂ්පාදනයන් කරන්න. නොඑක් විදිහේ අවශ්‍ය දේවල් නිපදවා ගන්න. නවීන විද්‍යානුකූල වැඩ පිළිවෙලක් කියලා අරගෙන. විශාල වශයෙන් මේ කර්මාන්ත කොටනගලා කටයුතු කරනවා. කර්මාන්ත විවිධාකාර කර්මාන්ත යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරනවා. දැන් මේවා ක්‍රියාත්මක කිරීම නිසා ඇතිවෙනා මේ වායුවේ විස වීම. ඒ වගේම විවිධාකාර වන්නා මේ කිරණ පද්ධතින්ගේ පරිවර්තන. ඕසෝන් නැමැති මහා වායු ස්තරයක් විනාශ වෙලා ගිහිල්ලා පාර ජංගුල කිරණ වැනි සැඩ ඉරුවෙලි කොටන් මේ පොළොවට වැටිලා විශාල වශයෙන් මිනිස්සුන්ට ලෙඩ රෝග හැදිලා මාරක ඇති වෙන විදිහට පීඩිකා ඇති වෙන විදිහට එවන්දු වන්නාව මාරක පරිසරයක් ඇති වෙන කටයුතු අර ලාභ ලබන්නේ පැත්තකින් අහිංසකයා කියන මිනිහටත් විඳින්න සිද්ධ වෙනවා. ওই විදිහේ විශාල සත්‍යයකටපත් වෙනවා. විශාල උෂ්ණත්වයට ගෝචර වෙන්න සිද්ධ වෙලා තියෙනවා. හැදවල් ඉන්න බැත්තම හත් වෙන්න හේතු වුණ විදිහක් වුණා. මොකද අධික සූර්ය තාපේ එනවා. ඒක නියම විදිහට පරිවර්තනය නැත්නම් මිනිස් සිරුරට අවශ්‍ය විදිහට එන්නේ නැහැ. ඒකට හේතුකාරක වෙන විදිහට පරිසරය ලෝකයා අභිවෘද්ධිය සකා තමන්ගේ දියුණුව සකා කියලා කරන වැඩවලට ගත්ත වැඩපිළිවෙලක් ඇද්ද. ඒකින් අර මහා විනාශයක් කරන්න හේතු වෙන පැත්තකින් අතුරු ප්‍රතිඵල දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා.
ඉතින් අපි කවදා හරි කොච්චර සාධාරණයි කිව්වත් අපි ගොවිතැන් කරන්න පටන්ගෙන අපිට මේ බාහිර ලෝකයෙන් අපි පැත්තක හිටියත් විඳින්න විච්ච යම්කිසි දුක් කරදර විඳින්න සිද්ධ වෙනවා වාගේ. අර පැත්තකින් පණුවන්ට අපේ මුක්තිය ලබා ගන්න දුක් කරදර විඳින්න සිද්ධ වෙනවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මේක තමයි කල්ල සුඛං කල්ල සුඛ විපාකං කියන්නේ. හේතු වශයෙන් කළු සුදු කියවත් පව් සහ පින් විතර. එහෙනම් හොඳ සහ නරක විතර යමක් සිද්ධ කරුවෝ. ඒකට විපාකයක් ඒ જાතිකකට මුක්ති විඳින්න එකයි. ඉතින් මේක පින්ද බවුද කියලා හරියන්නේ නැහැ. මේක වෙන් කරන්න බෑ. මේ දෙක එකතු වෙලා යන එකක්. අලුසුදු විපාක දෙකක් එකතු වෙලා යනවා. ඉතින් ඔගේ මේ જાතියෙන් ඵලයක් විපාක වශයෙන් ලැබෙනවා. ඉතින් ආ කිව්වා. කල්ලසුක කර්මයේද කල්ලසුක විපාකය. කලුසුදු කර්මයේද කලුසුදු විපාකය. කලු කියලා කිව්වේ මේ මොනවා හරි පාපාන්ධකාරකට දුක් කරදර දෙන්න බෑ. සුදු කිව්වේ සූයක් එහවටක් දෙන්න බෑ. සින් කියලකේ දෙන ප්‍රතිඵල බෑ. ওই දෙකේ මිත්‍රේ තමයි කල්ලසුක්කන් කිව්වේ. ඉතින් අපි කෙනෙකුට හෝ ව්‍යාපාරයක් කරන්න හදනකොට Tamanට හෝ අභිවෘද්ධියක් නගා ගන්න හදනකොට ඒකෙදි යම් සත්ත්ව හිංසාවක් සිද්ධ වෙනවා. සත්ත්ව ඝාතනයක් හෝ සතුන්ට ඇති වෙන වහා ව්‍යසනයක් සිද්ධ වෙනවා. ඒත් අපි ඒක ගණන් ගන්නකොට අපිට කරන්න සිද්ධ වුණොත් අපිට සිද්ධ වෙනවා අර දෙකම එකතු වෙච්ච මිශ්‍ර එකක් කරගන්න. ලෝභකමට අපි යමක් හරි හම්බ කරගන්න බලමු. ඒ බලාගෙන ඉවිලා කරනකොට අපි මේ ලෝභකමට කරන වැඩ පිළිවෙත් පාපයක් වෙනවා. ඒකට කරන යම් කිසි කටයුත්තක් නැත්නම් ඒක සත්ව හිංසාවක් වෙනවනම් ඒකත් පාපයක් වෙනවා. මේ දෙකම කල්ලම් කල්ල විපාකම් කියලා දෙන. කළු සහ කළු විපාක. ඒකේ ප්‍රතිඵලය උට කවදා හරි මහා විනාශයක් වෙන්නේ. දුක් කරදර දෙන පැත්තක විඳින්න සිද්ධ වෙනවා. තමන් කරන වැඩින් තමන්ටත් කිසිම සත්‍යයකටත් අවෙලා කය ආපදක් නොවන විදිහ වැඩ පිළිලක් නෑ. ඒ වගේම සුඛං සුඛ විපාකං කියලා. සුදු සහ සුදු විපාක. ඒවා විපාකයක් එනකොට තමන්ට බාහිර ලෝකයකින් හරි කොහෙන් හරි විපාකයක් අන්දිර දුක් කරදරේ නැති තනිකර සියලු සැනසුම සාන්තියම ගලා ආයේ විදිය පරිසරයක උපදිනවා. බාහිර ඇති ගැනීම ලොමු දහ ගැනීම දුක් කරදර ඇති නැති විදිය පරිසරයක්. උසස් දිව්‍ය තලයක උපදින්න පුළුවන්. සුඛං සුඛ විපාකයන් සුදු සහ සුදු විපාක කිය. බැලු බැලු තැන සැනසෙල්ලක් සාන්තියක් සුවයක් දැනෙනවා මිසක්. මහා දාහ ගිනි දුක් ගිනි බොහොම අඩුයි. දැනගන්න තරම් හිතට වද දෙන්න තරම් දෙයක් ඒවැ ඉන්නේ නැහැ. බ්‍රහ්මත්වයේ උපදිනවා. ඉතින් ප්‍රීති ආහාර කියන ජීවත් වෙනවා. ආහාර අවශ්‍යතාවයකුත් නැහැ. හිත ප්‍රසාදේ නිතර නිතර නැగిලා කිසිම අමාරුවක් 10ක් ඇති ශාරීරික ස්වභාවයක් ඇති වෙලා මනා ප්‍රබෝධමත් ස්වභාවයකින් ඒ ජීවිතය ගත කරනවා. කාම 10ක් එන්නේ නැහැ. ද්වේෂය නිසා නැගෙන්න හේතුවක් ඇත්තෙම නැහැ. එහෙම සාන්ත විද්‍යාව සුව ස්වභාවයකින් කාලය ගත කරන කල්ප ගානක් අත්. ඒ කාලේ සුඛ විපාකයක් වෙනවා. සුඛං සුඛ විපාක. සුදු සහ සුදු විපාක. අපාගත වෙලා හිටන් ওই නිරේ කියන පැත්තට ගිහිල්ලා. බැලු බැලු තැන තියෙන්නේ හැමතැනින්ම ඉන්නේ දුක් කරදර වේදනා. තනිකරම තමන්ටත් අවැඩ වෙන ලෝකේට අවැඩ වෙන හැමතැනින්ම පාඩු වෙන දේක් කරගොත් එහෙම යම් කෙනෙක්. ඒ වඳු කර්මය නිසා අර කියනවා කල්ලං කල්ල විපාකම් කියන්නේ. කළු සහ කළු විපාක කියන වෙන සැනසීමක් නැති පැත්තක ගිහින් උපදිනවා. ඊට ඒ දුක විඳින්න හිතලා ඒ විපාකي තියෙනවා. ඔය කල්ල සුඛං කල්ල සුඛ විපාකම් කියන කළු සුදු මිත්‍රේකව තමයි. මේ මිනිස්සු වෙලා විඳින්නේ ඒ වගේම සමහර විනිපාතික අසුර කියන කොටාතේ එක්තරා දේව කොටාතේ චාතුර්වහරාජිත සාවදීන්ස කියන ලෝක වලට අයිති. ওই සීමාවේ උපදින කොටසක් ඉන්නවා කල්ල සුඛ කියන කළු සුදු දෙකෙන් කරපු පින්පව් දෙකේ විපාක විඳිනවා. එයාට හොඳයි නරකයි දෙක එකට විඳින්න සිද්ධ වෙනවා. සමහරවිට එක පැත්තකින් හොඳ විඳිනකොට සහ පැත්තකින් ඒකෙන් නිന്ദා පහල ලබන්න සිද්ධ වෙනවා. අනුන් බැලුම් දුක් කරදර විඳින්න සිද්ධ වෙනවා. මේ විවිධාකාර විදිහට හොදක් වෙන්න නරකක් සිද්ධ වෙනවා. සැප වේදනා විඳින්න ගියාම දුක් වේදනා විඳින්න සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට නොඑක ආකාරයෙන්. සැප හොයන්න ගියාම කටුක තිත්ත රස විඳින්න සිද්ධ වෙනවා. ප්‍රාන්සා ලවන්න ගියාම එතන නිന്ദා ලවන්න සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ විවිධාකාරයෙන් ඔය කරදර හිත බලක් ගන්නවා. ඇදිලා මේව ස්වභාවයක් ඇති වෙනවා. ඒව තමයි කල්ල සුඛ විපාක කියලා කියන්නේ. කළු සුදු මිත්‍ර විපාක.
ඉතින් මේ වගේ කණුවන් කැපීම ආගි දේවල් සිද්ධ වෙනකොට මේක පින්ද පවුද කියලා හොයන්න ගියාම ප්‍රාණඝාතය කරන බලාපොරොත්තුවකින් ප්‍රාණඝාතයකට හේතු වෙන දෙයක් කළා නම් චේතනාව බලවත් වෙලා ප්‍රාණඝාත කර්මපතයක් බවට පත් වෙනවා. තමන් කරන වැඩේ නිසා ප්‍රාණඝාතයක් නැත්නම් සත්ව හිංසාවක් සිද්ධ වෙන බව දැන දැනත් ඒක කරනවා. දයානුකම්පාව විරහිත බවට පත් වෙනවා. ඒ හිත තුළ දයානුකම්පාවක් නැති වෙනවා. දයානුකම්පාව නැත්නම් එතන ඇතිවෙනා වූ සාන්තියට මාර්ගයට බාධා පැමිණෙනවා. මේක ඉතින් සියල්ලන්ට සමානව කරන්න බෑ. යම් කිසි විදිහක මේ தත්ත්වයේ ඉක්මවන අනාගාමී මේ தත්ත්වයට ගිය පුද්ගලයාට මේ ද්වේෂ මාත්‍රයක් හෝ අන්ත හිංගි හිංසා මාත්‍රයක් වෙනවට හරි අකමැත්තක් ඇති වෙනවා. ඒ වෙලාවට මේ පුද්ගලයා මොකද කරන්නේ? ඒ විදිහේ ජීවිත වැඩ පිළිවෙලින් අහකලා මේ එක අනගාരികව පැවිද්දට යනවා. ගිහි ජීවිතේ ඉවත් වෙලා පැවිද්දව තෝරා ගන්නවා ඊළඟට. ඉතින් පැවිද්ද ඒකට පසුතලයක්. ඒ පසුතලයේ තුන නමුත් ඒ தත්ත්වයට නොපත් අය පැවිදි වුණාම ඒගොල්ලෝ ගිහිලා නැත්නම් කාගෙන් හරි උදළු ඉල්ලගෙන ගිහිලා පොළොව කොටනවා මේ පොළොව අහලා වෙන වෙන වැඩ කරනවා අර ගිහි කර්මාන්ත කරනවා වගේ ඒගොල්ලෝ එතනදී ඒවා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ අවස්ථාවක් වල බුදුරජාණන් වහන්සේ මේ පොළොව කොටලා මැටි අරගෙන එක්තරා විදිහක මේ gadol හදලා පුච්චනවා වගේ හදලා නම් ගියක් හදාගත්ත එක්තරා විදිහක මේවා වැඩ කරපු කෙනෙක් කුඹල් වැඩ කළා නැත්නම් බලන් හදපු මැටි වලින් කර්මාන්ත කරපු කෙනෙක් පැවිද්දටපත් වෙලා ඉන්නවා පස්සේ කාලේ කොහොම කරුව වැඩක් කෙරුණා. ඒක අවස්ථාවක පැල් කොටයක් අටවගෙන එන්න පොඩි පැලක් හදාගෙන ආදුරෝකේ ඉන්නවා. උන්වහන්සේ පිළිපාත වඩින්න ගියාම මොකද කරන්නේ මේ ඒ කාලේ මිනිස්සු අද වාගේ කිසිම ගරුසලුවක් නැහැ. මේ බුදුදහම නේද කියලා එහෙම හැඟීමකුත් නැහැ. ඔය විවිධාකාර දෘෂ්ටි දරාපු අය දවස් වශයෙන්ුත් ඉන්නවා. මේ කාන්තාව ගියාම කාන්තාවල කිසිම චරිතයක් සුචරිතයක් එහෙම හේකුත් නැහැ. අද ඊට වඩා හුඟක් වෙනස් සත්‍යයක් අද තියෙන්නේ. ඊට වඩා චරිත සත්‍යයෙන් බැලුවොත් එහෙම අද ඊට වඩා විශේෂ නීති මාලාවක් හිට බලපාලා තියෙනවා. චරිතය පිළිබඳව. එදා ඕවා එකක්වත් තිබුණ නැති බොහෝ නිකන් මහා ම්ලේච්ඡ ගති ලක්ෂණයක් විද්‍යාමානලා තියෙන පිටින්. ඔය කාන්තාව ගියාට පස්සේ දරුවෝ හොයන්න ගිහිල්ලා හිටා. මේ තියෙන හොඳ ලී ටිකක් කියයි නම් අර පැල කල්ලා විසි කරලා හිටන් ඕකේ තියෙන ලී ටික අරගෙන දර තවයි යනවා. දැන් හාමුදුරුවෝ බලන වහලේ නේ. ඒ ටික ගෑනු දර තවන් ගිහින්. ආයෙත් කොහෙන්ද ලී ටිකක් හොයලා නම් කෙවිලා ගන්නවා අතු වෙලක් මොනවා හරි දාහිට. ඊළඟ ඊළඟ දවසේ ආවම මේන් අදස් තියන දාලා ටික කියලා අනික විසි කරලා නේ ඒකලා යනවා. අද නම් ඕවා කරන්නේ නැහැ. දැන් මේ විදිහේ කටයුතු කරනවා දැකලා තමයි ඉතින් මේ කුවල් වැඩ කරලා පුරුද්ද තිබිච්ච නිසා මෙයා හඳුන කල්පනා කරනවා. මුන් විජේ තිබුණනේ අරයන් හොඳ වැඩක් කරන්නම් කියලා ලොකු මැටි වලක් පාගල. මැටේ මේ හැදුවා පිටි. වාහනේ සවුල් කරලා හරන කුවල් ගේ වගේ හදලා. ඕක ඇතුළේ පිට ගිනි දාලා ඒ ආපියේ දන්න නිසා මේක පුච්චලා හැදුවා. ගලවලින්ම ගියක් වගේ. දැන් කොච්චර වැස්සත් මේක තෙවෙන්නේ නැහැ. ගුන්ට කලාගෙන යන ටිකක් ඇත්තේ නැහැ. දර නෙවෙයි දැන් තියෙන්නේ. දැන් හරකුවල් ගේ වගේ හදලා මේක පුච්චලා තියෙනවා ප්‍රමාණිකෝල. සම්නන් පාට පුච්චලා හැදුවාට පස්සේ ගලවලින් හටගත්ත ගියක් වගේ හැදුනා. වහලේ ගලවල වගේ. දැන් වැස්සම තෙවිල යන්නෙත් නැහැ, හේදිල යන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දැකලා හිටා. අර අමුතු જાතියේ ගියක් හදලා තියෙන්නේ කවුද? කාගේද? ඒ වහලන හාමුදුරුවෝ ගැන විස්තරයක් කියවුවා. වහාම කඩලා දාමන කියලා භික්ෂුන් වහන්සේලා කිව්වා ගිහින් කඩලා දාමන. ඉතින් අර හාමුදුරුවෝ උත්තර මේ අනුන් කඩනවට තමයි අපි හදාගත්තේ. ඒකත් කඩලා දාන්න. ඇයි මං විතර මහන්සියෙන් හදාගෙන කරන්නේ? බුදුරජාණන් වහන්සේ කිව්ව දෙයක් මේ කරන්නේ කියලා අනික භික්ෂුන් වහන්සේලා කඩලා ඉඳලා අර විස්තුවක් ගෙන්නේව ඇතෙන්. ඉතින් මාන සතුන් කෙරෙහි මේ කෘමි සතුන් කෙරෙහි මේ පොළොවේ වසන සතුන් කෙරෙහි දයානුකම්පාවක් තියෙනවා නම් ඔබට පුළුවන් ද පොළොව කොටන්න කියලා ඇහුවා. මේ පස් පුච්චන්න පුළුවන් ද පොළොව කොටන්න පුළුවන් ද ඔබට? දැන් ඉතින් ඕක ගිහි කෙනෙක් කියන ගොවියෙක්ගෙන් කවදාවත් අහලා නැහැ බුදුරජාණන් වහන්සේ. ඔබට දයානුකම්පාවක් තියෙනවා නම් ඔබට පුළුවන් ද පූර්වහාඳ කියලා ගිහියගෙන් ඇහුවේ නැහැ. අහපුවාම අහපු දෙයකට උත්තරයක් දුන්නු. ආනන්ද හාමුදුරුවෝ එක වතාවක් අහනවා. ස්වාමීනි අර කුඹුරු කොටන ගිහියන්ට අර මලතෙන් ගොවියන්ට පවු නැද්ද? අර පණුව සත්තු ඇදිලා කපුටෝ ආගේ සත්තු ඇදිලා පණුව ඇදලා කනවා.
ඕක මේ පොළොව යට හිටියා වේරිලා. අර කුඹුරු කොටනට ඕක මතු වුණා කැපුණා. ඉතින් ওই විදිහට මේ සත්ව හිංසාව සිද්ධ වෙනවා ගොවියන් කුඹුරු කොටනකොට. උන්ට පවු නැහැ. උන්වහන්සේ උත්තරයක් දුන්නේ නැහැ නිහඬව වැඩිය. කුඹුර පැහැෙන කාලෙක ඔය කුඹුර ආනන්ද හාමුදුරුවොත් එක්ක. ඊට පස්සේ කාලේ. ඉදා අර ප්‍රශ්නේ මතක් කළා. ආනන්ද දවසක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා නේද මේ කුඹුරේ යනකොට. මේ කුඹුරු කොටන ගොවියන්ට පවු නැද්ද කියලා. අද බලන්නකෝ අර ශාස්ත්‍රීයකව වෙයිලා තියෙන අර කරල් බර වෙලා තියෙන කුඹුරේ අර ධාන්‍ය කන්දරාදී කී දෙනේ ජීවත් වෙනවද කියලා ඒක අහන්නකෝ. අර බලන්න කුරුල්ල කොච්චර විකාර ජීවත් වෙනවද? අද කී දෙනේ ජීවත් වෙනවද? ඔය අතන උත්තරයක් ඔය විදිහට දීලා උන්වහන්සේ වැඩි. හැබැයි හාමුදුරන්ට කිව්වා. දයානුකම්පාවක් තියෙනවා ඔබට පුළුවන් ද පොළොව කොටන්න. අර ගිහි වතෙන් කටයුතු කරන පුද්ගලයාගේ මේ ප්‍රශ්නේ ඇහුවෙත් නැහැ. මොකද ඒක හේතුව මේ සතර පැවැත්ම තුළ ගමන් කරන ලෝක සත්‍යයට සියලු ආකාර පාපයෙන් අයින් වෙලා. එහෙමම ජීවත් වෙන්න ලෝකයක් නැහැ සියලු තැන. තම තමන්ගේ ඥාන මට්ටම තම තමන්ගේ ගුණේ යම් තරමකට දියුණුනා නම් ඊට අනුකූල පරිසරයක් තියෙනවා. ඒ පරිසරයට ඔහු ක්‍රමක්‍රමයෙන් සංක්‍රමණය වෙනවා. ඊට පස්සේ ඔහුගේ චර්යා සටහන ඊට අනුකූල වෙනවා. ඊට පස්සේ එතනත් යම් කරදරයක් දකිනවා. මට මෙහෙම පරිසරයක කරදරයක්දි මෙහෙම පරිසරයක් දෙපා. ඒකත් අසාන්ත පරිසරයක මොකක්ද කියලා එතෙන්ට වහිනවා. ඔන්න ඔය ක්‍රමයේ අවසානයේ තමයි අරිහත් ඵලය. අරිහත් ඵලයටපත් වුණාට පස්සේ එතනින් අවසානය මොකද්ද? ලෝකයයි යමක් යම් තැනක වේදම් දුකෙන් තොර තැනක් නැහැ. එහෙනම් මේ සියලු ලෝකේ යම් තැනක නැද්ද? එතන සියලු දුකෙන් නිදහස්. ඔන්න ඔතෙන් යනකම් ප්‍රශ්නේ විසඳලා ඉවර වෙන්නේ. මෙන්න මේ ප්‍රශ්නේ මුල තමයි දැන් අපි මේ අහන්නේ. කුඹුරු කොටන ගොවියට පවු නැද්ද? දැන් තර්ක වාද මොනවා කළත් හරියන්නේ නැහැ. තියෙන එක තමයි හේතුඵලය. ඒක තමයි කළු සුදු දෙකේ විපාකයේ විඳින්න සිද්ධ වෙනවා කියනනම් කිව්වේ කල්ලසොක්ක විපාකම් කියලා. ඒක ඒ ලෝක හැවැත්ම ගෙනියන ලෝකේ හැටි. ඒ තැන ඉන්න සියල්ලෝ සුද්ධ කරන්න බෑ. ඒ මට්ටමට ඒ ඉන්නාගේ හේතුඵලය පෙන්නනවා. ඉතින් ඒ වඳු වන්නාව කටයුතු කරලා හිටන් විඳින්නාව මානසිකත්වයට උඹලා අකමැති නම් උඹලාට ඊට එහා තත්ත්වයක් මෙන්න මෙහෙම තියෙනවා. ඒකට කියනවා අනගාരിക පැවිද්ද කියලා. එතෙන්ට යන්න පුළුවන්. හැබැයි එතන සාමල සුද්ධ තැනක් එහෙම නෙමෙයි. එතන ගියාට පස්සේ බලනකොට පැවිද්ද අතරක් තියෙනවා නොඑක ආකාර ભેද. පැවිද්දා ජීවත් වෙන්න ඕන සිව්පසෙයි. සිව්පසෙයි හොයන්නත් කරදරෙන්න ඕන. එයන් බේරිට විදියකුත් නැහැ. එහෙනම් මේ පැවිදි ජීවිතය තුළ යම් කිසි විදිහේ චර්යා රටාවක් තියෙනවා ගෙනියන්න. විනය රටාවක් තියෙනවා. අලුතරමින් මෙන්න මේ විනය නීතිය රැකගෙන හිටපල්ලා. එතකොට ඔබලා දුස්චරිතයක් නැතුව ඉන්නවා කියලා ගණන් ගන්න පුළුවන් කියලා මට්ටමක් දෙනවා. හැබැයි ওই මට්ටමේ හිටියට සම්පූර්ණ සුද්ධතාවයක් නැහැ. විවිධාකාර කම්කටොළු වලට බාජර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ පින්නවා සමාධි මාධ්‍යය. කොරන් දෙයක් නැහැ. ලෝකෙත් එක්ක ඔයින් එහාට යන්න බෑ. හිතන්න කියන්න කරන්න පටන් ගත්තාම ලෝකෙත් එක්ක සම්බන්ධ වෙනවා. ඔය කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුකුච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම කියන ඒවාට කොටු වෙලා ඔය කියන්නේ ආව තත්ත්වෙටපත් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් ඉතින් ටිකක් ඒ විවේකව ඔක්කොම ටික පැත්තකට දාලා ලෝකයේත් එක්ක සම්බන්ධය යහක් කරලා ඉතින් විවේක නිස්සිතව, විරාග නිස්සිතව ඉතින් උළුවන් නම් සවිතක්කන්, සවිචාරයන්, විවේකජාන, පීති සුඛම්, ප්‍රථම අධ්‍යාන කියන මෙතෙන්ට වැත් වෙන්න බලපල්ලා. එතකොට වෙනස් වෙනක් වෙදී. අර කරදර නැති වෙනවා. අන්නේ සමාධිය ලැබුණාට පස්සේ ප්‍රථම අධ්‍යානයේ සමාධිය ලැබිලා ඉන්නකොට පේනවා. අර ලෝකේ සමාධියෙන් තොර වෙලා බාහිර ලෝකයේ සම්බන්ධයෙන් ඉන්නකොට යම් කරදරයක් තිබුණාද? ඒක මේ ස්වභාවය නෑ. අන්නේ ප්‍රථම අධ්‍යාන ස්වභාවයටපත් වෙනවා. මේ කර්මයේ විපාක වශයෙන් යම් කිසි පුදුලා එන් එහාට ලොගෙහිමලු. ඊළඟ ප්‍රථම අධ්‍යාන බඹතලයක් හම්බ වෙනවා උත්පත්තිය. එතනදී යම් කිසි ආකාරයේ ප්‍රථම අධ්‍යානයේ මානසිකත්වයේ තුළ තව කහටක් තියෙනවා. ඒකේ තලු පාඩුවක් දකින්න. මේක මෙතන වදයක් නෙමෙයි සවිතක්ක සවිචාර වශයෙන් අර ගන්නකොටම ඇති වෙන්නා වූ මේ සී කල්පනා කර කර ඉන්නකෝ නොඑක් නොඑක් දේවල් කල්පනා කරලා බාහිර දෙයට යොමු කර කර මේ වෙහෙසක් නේ වැඩක් නැති වෙහෙසක් නිකන් දකින්න හිතෙන්නේ. නිදහස් වූ
ප්‍රීතියයි සුඛයයි ඒකාග්‍රතාවයයි මේ ආදි වශයෙන් එකිනෙක සාන්ත අවස්ථාවෙන් අවස්ථාව මුල් කරගෙන. එයා දකිනවා මේ කොටස නැත්නම් හිතට කොච්චර සාන්තව ප්‍රණීතව පේනවද? මේ කොටසේ මෙච්චර දුක් දාහයක් තියෙනවා. එහෙනම් මේකත් අත්හැරලා මේකත් අත්හැරලා එක එක ධානාංග අත්හැරලා ද්විතිය ධානයට ගිහිලා ඒකේ ධානාංගයක් අත්හැරලා එන තෘතිය ධානයට ගිහිලා ඒකේ ප්‍රීති ධානාංගයක් අත්හැරලා චතුර්ථ ධානයට ගිහිල්ලා උපේක්ෂා ඒකාග්‍රතාවය කියන නව තත්ත්වෙටපත් වෙලා ඉතින් එකින් එකට යනවා. ওই චිත්තේවා මානසිකත්වයෙන් තිබෙනා දුක්ඛම් කරලා ලයින් කරන්නේ ඒ යනවා. එතෙන් ගියාට පස්සේ උපේක්ෂා ඒකාග්‍රතාවයට ගියාට පස්සේ විවිධාකාර නානා ආරම්භතාව වෙනවා. අරමුණු වෙන්න පටන් ගන්නවා. අරමුණු වෙන්නේ නැතුව ඒ ධානයෙන් අහකලා ආකාශයේ අරමුණු කරන ආකාශ අනන්තයයට යනවා. ආහසක් වාගේ වෙලා. බාහිර අරමුණු වලින් තොර වෙනවා. ඊට පස්සේ එතනින් විඥානයේ ආකාශයක වැදිලා තියෙන බව දකිනවා. ඒකත් වේතක් කියලා දකිනවා. විඥානයේ වෙන් කළ විඥානංචායතන ගතේ වෙනවා. ඒකත් මේ ප්‍රසාරණය කරන මානසික වෙහෙතක් තියෙනවා කියලා දැකලා. ඒකෙන් ඉවත් වෙලා ආකින්චඤ්ඤ කියන තැනට එනවා. ඒකෙත් මාත්‍රයක් හරි මේ උත්සාහයක වීර්යයක ප්‍රවැත්මක් තියෙනවා කියලා නේව සංඥා ලාසඤ්ඤා යතන කියන තැනටපත් වෙනවා. මෙතනත් මේ නිර්වාණය කරගෙන දෙමේ ජීවිතය ගොඩනගන්න කියලා දැකලා. නිර්වාණයත් යන නිරෝධයටපත් වෙනවා. නිරෝධයටපත් වුණාට පස්සේ මනසෙන් කරලා තිබිච්ච දුක්ඛ ස්කන්ධයක් තිබුණාද මනස ගොඩනගන එක එතනින් ඉවරයි. ඊට පස්සේ මනස ගොඩනැගුවේ නැත්නම් මනසත් එක්ක තියෙන විදිහට දුක නැහැ නේද කියලා ඒකේ අත්දැකීම ලබා ගන්න. යම් කිසි පැය ගණනක් හෝ මාස දවස් ගණනක් හෝ ඒකේ ඉඳලා ආයතරයක් මේ භෞතික ලෝකේ කටයුතු වලට බහැලා කාලා බීලා ආයතරයක් අතෙන්ද බහැලා. ඔහොම වෙලා ජීවිතය අවසානකම් ගෙවලා නිරෝධය පූර්ණ කරගත්ත කෙනා නිරෝධ සමාපත්තියේ සුවේටපත් වෙනවා. දිවිත සියලුම කාම ආදී දෝෂාන්තයන්ගෙන් අත්හැරලා රාගක්ෂේ දේශක්ෂේ මොහක්ෂේ කරන අන්තිමට පිරුණම් කරවත්තේ උන්වහන්සේට ප්‍රශ්න දිවිච ලෝකේ ඉවරයි. එතනින් පස්සේ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න කරන් තිබුණේ යම් කිසි කරදරයක් ඇද්දී යම් දුකක් තියෙන යම් ආයතනයක් තිබුණා සියලු ආයතන එතන කෙලවරක්. අන්න ඉතින් අවසාන කරනවා. නෑ අවසාන කරනකම් දුකෙන් නිදහස් වෙනක් ලෝකේ නෑ කියලා දකින්න. කරදර වලින් නිදහස් වෙනක් ලෝකේ නෑ. එන්නේ කරදර එකින් එකට වැඩි වෙලා මහා භයානක කරදර කන්දරාවටපත් වෙන්නේ නැහැ උතර අපායට එන්නේ. ලෝක සත්‍ය උතෙන්ද හිතා එක්තරා මට්ටමකට උල්ලට යනවා ආයතනය පල්ලහා වැටෙනවා ආයතුරට යනවා. ඕක තමයි සසර ගමනේ කරන්නේ. මේ ගමන තුළ මේ තියෙන වැඩ පිළිවෙල සුද්ධ කරන්න හොදන්න සුද්ධ කරන්න එකක් නෑ. ඒ වැඩ පිළිවෙලේ தත්ත්වය විතරක් තේරුම් ගන්න ඕනේ. ඒ தත්ත්වය තේරුම් ගත්තට පස්සේ ඒ වැඩ පිළිවෙල කරන්න එතන ඉහා වෙයි නම්. Tamante එක කරගන්න බැයි නම් Taman නිගමනය කරන්න ඕනේ. ඒ தත්ත්වයෙන් එහා තියෙන தත්ත්වය අරගන්න මිස වෙන මොනවා කරන්නේ. මට ඕනේ හැටියට ලෝකෙ හැදියාගෙන. ලෝකෙ හැටියට මම ජීවත් වෙන නිසා දුක් විඳින්නත් මට වෙයි නෑ. ලෝකේ මම ඉවත් වෙනවා. ලෝකෙත් එක්ක සම්බන්ධය අයින් කරන්නේ නැතුව වෙන කරන්න දෙයක් නැහැ. එහෙම බෑ මට නම් මේ ලෝකෙත් ඕනේ. ඒ දුකත් එපා කියන එක නම් හැමදාම කෙදිරි ගගා තවත් ඔය ප්‍රශ්න වැල්ලා දාගෙන ප්‍රශ්න වලට උත්තර හොය කොහොමද මේක මම කරන්නේ කොහොමද වේලා සම්තුල ලබන්නේ කියලා ඒකම läග සනසම හොයනවා. ඒක තමයි ලෝකයේ තියෙන ප්‍රශ්න වලට මුල. අද වෙලා තියෙන්නේ toy ටික හුඟක් දුරට. අත්හැරලත් බෑ. ප්‍රශ්න වලට දුක් කරදර විඳලාත් බෑ. මොනවා හරි මේකට පිළිතුරකුත් ඕන. අතාරින්නත් බෑ. කොහොම හරි ඒක සැකගෙන කරදරයක් නැතුව ඉන්නත් ඕන. බලු වෙච්චේ ඉන්නත් ඕන ගඳ නැතේන හොයන්නත් ඕන. කුරුමිනියා දඟලනවා නම් ඕක කරන්න පුළුවන් කරා. ඕකම හරින ගඳම තමයි හම්බෙන්නේ උ. ඌට ඔගේ සුවඳයක් හොයන්න වෙන්නේ හවෙන් කොහේ ගියා. ඌ ඒකට හුරු වෙලා ඉඳලා ඌට ඒක හොඳයි. හරියට ඒක. අපි පැත්තේ ඉඳන් බලනකොට පේනවා. අනේ කුරුමිනියා ගඳ පස්සේම ගිහිල්ලා ගඳ හොයාගෙන ඒකේම රහ හොයා දඟලනවා මිසක් මූට කොයිද හොඳ එකක් අම්මිලා අපි පැත්තකින් ඉඳන් බැලුවොත් වෙයි. ඒ වගේ ආර්ය බුද්ධිලේ පැත්තකින් ඉඳන් බලනකොට වෙනවා මේ ලෝකේ සත්‍යය කුණු ගොඩ කරලා බැහැගෙන පංචකාමයෙන් අපිට කුණු ගොඩේ ඉඳගෙන ඒකේම සම්පත් කියලා ඒවම ගොඩ ගහගෙන ඒකේම ඉඳගෙන සැනසුම් හොයනවා. කොහේ සැනසුම් ගන්නද කියලා. ඉතින් මේක තමයි මේ ස්වභාවය. ඉතින් අපි දකින්න ඕනේ ලෝකයේ ස්වභාවය ඒකයි. ඉතින් මේක සුද්ධ කරලා හිටන් ගොවිතැන් කරන්නේ කොහොම කරන්නේ? සතු මරන්නද ගොවිතැන් කරන්න පුළුවන්. කෘමිනාශක කර මොනවා හරි ඒක යම් කිසි උපක්‍රමයක් අතින් අද විද්‍යාමාන ක්‍රම තියෙනවා. ඔබ විනාශ ක්‍රම වලින් ඉස්සර කළා. ඔය ගොයම් මැතු අලුමුම් කුඹුර වල ඉන්නකොට මොකද කරන්නේ? අනේ අපිට නම් බෑ සතු මරන්න. කිය පොල් පිටි කැලි කපකවා ගිහලා හිටවනවා දැන් ඉතින් මොකද මේ හිටවන්නේ?
අර කවුඩෝ ආගේ කුරුල්ලෝ ආපුවාම උන්ට වහලා ඉන්න දෙයක් නැහැ සතු අල්ල ගන්න. ආපුවාම ඉගිල්ලෙල එක එක අල්ලගෙන ඈතට ගිහලා වෙන ගහක වහන්නකො. වටපිට බල බල ඉන්න ආධාර කියන්නේ ගොයන් වලට වහලා ඉන්න බෑ. පොල් පිටි වල හිටවා දිනා උසලා. දැන් ඉතින් උන්ට අරුකට පැනලා මේකට පැනලා වහලා ඉඳින වටපිට බල බල ඕතරම් සතු අල්ලගෙන කඳ පුදාල් පණු වරමුන් අල්ලගෙන කඳ පුදා. පොල් පිටි හිටවන්නේ ඕකට. ඉතින් කුරුල්ලෝ ඇවිදලා ඒවා වහලා අර ගොයන් ගහේ ඉන්න පණුවටි අල්ලගෙන කාලා යනවා. සුමිනාසික නැතුවල වෙන වර්ධනයක නිදාතු විච ක්‍රමයක්. ඔක මේවා කළා. තාමකද කරන ඉතර ගොයා මැච් වෙනකොට අර පොඩි එඩි කැලි අරගෙන ඔය වැදලා හිටන් ඔය වරාකිරි ඔය වගේ දේවල් අරගෙන කොහොල්ල වගේ ලාටු දේවල් අරගෙන දොරන තෙල් වගේ තෙල් වලින් දිය කරලා ඔක අදිනවා. අනේ සත්තුට හිංසා කරනවා අපි සත්තු මරන්නේ නැහැ කිය ඇද්දට මොකද වෙන්නේ? අර කොහොල්ල ලාටු මේ තෙලට උණු වෙලා සැර තෙලකට උණු වෙලා හිටව ගැලනාම ඒක ගහට විසත් නැහැ. ගහේ කොලේ ගොයා මාස වහපු ගමන් උන් කොහේ ඇලෙනවා. උට යන්න බෑ ඌ එකේ මැරෙනවා. අර විසට අහු වෙලා. ඒකත් කෘමිනාශක සත්ව මරණ ක්‍රමයක් තමයි ඉතර තිබුණේ. කෘමිනාශක වේද ගැව්වේ නැතොත් ඔය ක්‍රම වලින් ඉඳත් ඒ වැඩේ කළා. ඉතින් පවු නොකර ජීවත් වෙන්න බෑ කියතන්. ඉතින් ගොවිතැන අත්තර බං කිව්වෙත් නෑ ගොවිතැන් කරන්න ඕන මිනිහා පවු කරේ නොකරහන්. දෙකේම පුණ්‍ය පාප විපාක දෙකටම සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. අනේ වටනම් ඕවා කරන්න බෑ වටනම් මේ ජීවිතේ වැඩක් නෑ ගොවිතැන් කළ වැඩකුත් නෑ. ඉතින් වෙන එකක් කරන්න බෑ නේද මට වැඩක් නෑ මේ ගිහි ජීවිතෙන් කියලා හිතෙනවා. අනේ ඉතින් එහෙම කර කාමයක් කොයි. පංචකාම ආස්වාද දෙන්න බෑනේ මේකත් ඇරි. බෑ ගිහි ජීවිතයත් අර බෑ ඒකත් ඕනේ. ආයෙත් කර ගොවිතැන් කරන්නේ. හරි කරදරයක් වුණි. මට මේ සත්ත්ව හිංසාව කරන්න දන්නේ. මට ඒකත් එපා. දැන් මම මොකද කරන්නේ? හොම් දෙගිඩියාව කරලා එහාට හිතනවා මෙහාට හිතනවා. භාර්යාව දාලා කොහොම යන්නද? දරුවෝ දාලා කොහොම යන්නද? අනේ සුන්දර ලෝකේ මේ පැත්තේ. අනිතරේ බලපුවාම මේ හරි හම්බ කරන් තියෙන දුක සත්ත්ව හිංසා කරන ඉන්නේ මේ පැත්තේ මේ දුකනේ. මේකත් ඇල්ල ඒක අල්ලගන්නේ කොහොමද? ඔහොම තරාදී දෙපැත්තට දාන බලු කියනවා වගේ ඉතින් හිත කිරනවා. ඔහොම තමයි කාලයක් යනකම් ගත කරලා කවදා හරි එකක් දිනන්න ඕන. පව් කරගෙන හරි කවන්නේ කාම ආස්වාදය හොදා කියලා ඒ පැත්තට පඩි පැත්තට බල ආවොත් එහෙම මොකද වෙන්නේ? ගුණවල් වර්ණ පැත්තකට ගියා. ඒ ඕන පාපයක් කරගෙන කාම සම්පatti දෙකෙන් නේද පව් කරගෙන ජීවත් වෙනවා. මට පව් කියන පැත්තේ බලවත් වුණා. අනේ මට නම් කාම සම්පත් පැත්තකට ගියා මට කමක් නැහැ ඕනෙමනේ. මම අසහනේ ඒක අසහනය වුණා කවන්නේ නැහැ මේ පව් වලින් නිදහස් වෙනවා මෙතනින් අහක් වෙනවා කියලා පැවිදි වෙනවා. පැවිදි වෙච්ච ගමන් කාම අසහනේ නැති වෙලා නෑ. නමුත් ඒ වගේ කෙනෙක්ගේ ගුණ ධර්මය දැකලා පැවිදි වෙනවා නම් ඊට පස්සේ ඒකේ තියෙන ප්‍රතිකර්ම කරගෙන ඒ කාම අසහනකාරීත්වයට හේතු නැති කර ගන්නවා ධර්මානුකූලව. ඒව සාන්තියට කම්කද කරන්නේ අඬපල්ලා දුක් වියල්ලා ප්‍රතිපත්ති අයින් කරන්න තුව තමත් හැමදෙන්න මාර්ගය හදාගන්න කියලා බුදුදල්නා දේශනා කළේ ඒකයි. ඉතින් එහෙම යන ක්‍රමයක් තියෙනවා. ඉතින් මේක මේ දැන් හදන්න බෑ. පවු නැතුව ගොවිතැන් කරන ක්‍රමයක් කියන්න කිව්වල හරියන්නේ නැහැ. ඉතින් ඒ ක්‍රමේ හැටි ඒක. එහෙම ක්‍රමයක් තිබුණා. ගොවිතැන් කරන්න දෙයක් නැහැ සයන් ජාතක. හැබැයි ඒක ලෝකේ හටගන්න ලෝකේ මුලකදී පොදුවේ හටගන්න ක්‍රමයකින් ඒ තත්ත්වෙටපත් වෙනා නිසා මේක සියල්ලන්ටම කරන්න බෑ. දසකුසලයෙන් සම්පූර්ණ වෙන් වෙලා මානසිකත්වයේ සුද්ධ වෙලා හිටියොත්. එවන්ත පුද්ගලයාට ගොවිතැන් කරන්න ඕනේ නැහැ. සයන් ජාතක ක්‍රියාවලියක් ලෝකේ බිහි වෙනවා. ලෝක සත්‍යෝ සමාජීය මනුස්සයෝ දසකුසලයෙන් සියලුම තොර වෙච්ච විදිය තොර මානසිකත්වයකින් හිටියා. එන සයන් ජාතක හැල්ම අතු වෙනවා. කවුරුවත් කරදර කරන්නේ නැහැ. හදන්න ඕනේ නැහැ. ගොවිතැන් කරන්න ඕනේ නැහැ. මේ විශ්වයේ ස්වභාවයකින්ම සකස් වෙන ක්‍රමයක් තියෙනවා. අන්න එහෙම කාල සීමාව තුළ ගොවිතැන් කරන්න අවශ්‍ය නැහැ. ඒ සයන් ජාතියෙන් හටගන්න හැල් වලට අමතර ගන්න ව්‍යංජන අවශ්‍යයක් නැහැ. සියලු රසයෙන් පූර්ණ ආහාරයක් බවට පත් වෙනවා. ඉතින් මෙහෙම ක්‍රමයක් ලෝකේ තියෙනවා. ගොවිතැන් නොකර කන ක්‍රමයක්. ඒ ක්‍රමයක් මේ කාලේ මතු කරන් තියා හිතන්නත් බෑ. ඉතින් ඒ වගේ දසකුසලයෙන් තොරව කටයුතු කරන තරම තමයි අවශ්‍ය කරන සම්පත්තියට හේතු මතුවලා එන්නේ. දසකුසලයෙන් සම්බන්ධ වුණාම හටගන්නා වූ විසම වෙච්ච පරිසරයේ තමයි අපිට අද ගොවිතැන් කරගෙන හරි මේ මොනෝනහ ජීවත් වෙන අසාවකේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි පාපයෙන් තොරව එවඳු වන්නා පරිසරයක් ගොඩනගන්න බැරි ක්‍රමයකට අපේ ජීවනෝපාය පරිසරය හැදිලා තියෙන්නේ. ඒ නිසා ඉතින්
කල්ල සුඛං කල්ල සුඛ විපාකම් කියන කල්සුදු කර්ම සහ කල්සුදු විපාක විඳින්න ඒකේ බෑක් සයිඩ් යන්න වෙනවා. ඒක එපා නම් කාම ලෝකේ මත්තල්ලේ නම් පැත්තකට වියන් කියන එකයි කියන්න තියෙන්නේ. පැත්තකටලා හිටන් වෙන් වෙන්න බලපන්. ඒ වෙන් වෙන්න බලන්න ගියාම ඕක එකපාරට නිකන් අපි තර්කවාදීන් කරන්න ගියට බෑ. ආධ්‍යාත්මික සුද්ධතාවය මේකෙන් අහකුණා නම් එයාට සුද්ධතාවයකට යන්න පුළුවන් පැවිද්දේ. එහෙම නැත්නම් සිද්ධ වෙන්නේ මොකද? තර්කවාදීන් බහගෙන ගිහිල්ලා නැත්නම් මේකෙන් සුද්ධ වෙලා යන්න බෑ. එහෙම පැවිද්දට ගියාට පස්සේ මොකද එතන ප්‍රශ්න ගොඩක් එනවා. අරකලා වාගේම තවත් තරගයක් යුද්ධයක් කරන්න ඉන්න පැවිදෙන දැනගන්න. ලාභයට කීර්තියට ප්‍රශංසාවට දැනගන්න එතන උල පයින්නවා උද්දාම වෙනවා දඟලනවා. ඊට වඩා 10කින් ගින්නකින් දැවි දැවි පව කරගන්නවා එතන. ඉතින් ඒ නිසා ඒවටපත් වෙන්නේ නැතු යම් කෙනෙකුට ලාභ කීර්ති ප්‍රශංසාපතේ බලාපොරොත්තුවක් නැතුව විමුක්තිය ලබා ගැනීමේ පරමාර්ථයෙන් හිටියනම් වෙන කරදරයක් වෙච්චාවි කායික වේවා දුක් කරදර වේවා වෙන එකක් ආපුවා මට ඕයන් ප්‍රශ්නයක් නැහැ ඕන එකක් වෙච්චාවි මැරෙලා දාසක මැරෙලේ එතෙක් මේ සාන්තියටපත් වෙලාම සාන්තිය සැපතිලෙන් කටයුතු කරනවා ලෝකේ නම් ගන්න හොදක් නැහැ කියලා දැනගෙන ලෝකයෙන් ඉවත් වෙන්න කටයුතු කරගන්න. ඒක හරි අමාරු වැඩක්. නමුත් ඥානවන්තයින්ගේ යුතුයකම කළ යුත්තේ ඒක බව දැනගන්න. මේ ලෝකේ හදාගෙන ලෝකේ හොඳින් ජීවත් වෙනවා කියන එක ලීසි වැඩක් නෙමෙයි. උපක්‍රමශීලීව යම් කිසි කෙනෙකුට පුළුවන් නම් හේතු ආසනාවක් තිබුණා නම් සමහරවිට තමන් කරදරයක් කරන්නේ නැතුව අනික් කෙනෙකුට හිංගියක් හිංසාවක් කරන්නේ නැතුව යහපත් දේවල් කරෙන්න තමන්ගේ ජීවිතය ගතන කලාතුරකින් හරි අවස්ථා ලැබෙන්න පුළුවන්. නමුත් සියල්ලන්ටම 100%ක් එහෙම අවස්ථා ලැබෙන්නේ නැහැ. ඒකයි කාරණේ. මේ වැඩි අපිට තර්ක කරලා මේක කරන්න මෙහෙම කරන්න සතු මරන්නතු පොළොව කොටන්න එහෙම කරන්න ක්‍රමයක් අපිට හදන්න බෑ. මේ නිසා ඒ අය කැමැති ආකාරයෙන් කරගනී කියලා මට උත්තර දෙන්න වෙන්නේ. තමන්ට බැයි නම් කරගන්න තමන්ට ඒක පව් කියලා හිතෙනවා නම් අර එදා වළං හදන්න නැතුව මේ ගටිකාර පොළොව කොටන්න නැතුව සත්තු හාරලා දාපු පත්තරන් ගිහිල්ලා ඒවෙන් වළං හදලා ඒ විදිහට විකුණලා ජීවත් වුණා. පොළොව කරලා ගියේ නෑ. එන් කවුරුවත් ඒවා කිව්වා නෙමෙයි. ගටිකාර කියන්නේ අනාගාමී වෙච්ච කෙනෙක්. යාටම පොළොව කරන්න හිතෙන්නේ නෑ. නමුත් එයාගේ හැකියාව කුඹල් කරුවෙක් වශයෙන් වළං හදලා ඒවා විකුණලා ජීවත් වෙන එක. මේ වළං හදන්න පස් ගත්තේ ඒ ඌරු මීයෝ ඌරු සත්තු හාරලා දාපු තැඟවල ගිහිල්ලට බලපුවාම ගැලපෙන පසක් තියෙනවා හාරලා දාලා ඒක අරන් ආවා. පොළොව කෙටුවේ නැහැ. එහෙම අරන් හිටන් ඒක සත්වයේ ඉඳලා පේන්නේ ඉන්නේ යම් සතෙක් ඇත්නම් ඈඩ් කරලා ඉතින් උන් පළුව කන්නේ එහෙම තමයි මීයෝ ඌරු හාරන්නේ. තැනින් තැන වලවල් එහෙම හාරලා තියෙන්නේ. ඉතින් සත්තු කාලේ හිටන් දාලා තියෙන හාරලා ඉතින් පස් අරන් ගිහින් තමයි ඔය විදිහට වළං හැදුවේ. ඉතින් පව් කරගන්න නැතුව ජීවත් වෙන්න ක්‍රමයක් හැකිතරම් දුරට යොදාගත්තා. ඒ වගේ ඉතින් එහෙම ක්‍රමයක් උපක්‍රමශීලීව යොදාගෙන ජීවත් වෙන්න හදාගන්න පුළුවන් නම් එහෙම හදාගන්නවා මිසක් අපිට ඕන හැටියට ලෝකේ හදන්නම් බෑ. ඉතින් එහෙම තමයි ඒ අයත් ඉදා කටයුතු කළේ. ඉතින් ඒ නිසා තර්කවාද කරලා හිටන් මේකට උත්තර දෙන්නේ කොහොමද මේවට? ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ ජීවිතය හොඳ නම් එයා එහෙම කරගත්තා. එයාට හිතෙනවා නම් ඒක කරන්න බෑ කියලා. අනේ මට නම් පොළොව කොටන්න බෑ. මම මොකද කියලා පාලනය කරන්න හරියන්නේ නැහැ. ඉතින් නිකන් හිගා කකා ජීවත් වෙන එක කවන්නේ පොළොව කොටන්න බැයි නම් පුළුවන් එකක් හොයාගෙන පුළුවන් විදිහට කරගන්නේ සාහවුන කර. මේකේ තමන් සතු දෙයක්. ඒක කරන්න දෙයක් නැහැ. එහෙම කටයුතු කරගන්න ඕනේ. මේ වගේ අවස්ථා එනකොට යම් ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. අවංකව බුද්ධිලයා ඒක කරන්න බෑ කියන අදහසට ආව නම් ඊට වඩා ක්‍රමයක් සකස් වෙලා එන්න පුළුවන්. සැකී රස්සාවක් ඔහුට ලැබිලා එන්න පුළුවන්. හැබැයි ඒක මට මෙහෙම හිටියොත් මෙහෙම ලැබෙනවා කියලා මම අහලා තිනවා. ඒකින්ද මෙහෙම ඉන්නවා කියලා හිටියට හරියන්නේ නැහැ. මට ලැබුණා හෝ නොලැබුණා හෝ හිතාකාර ජීවත් වුණා හරි මම මේ ප්‍රාප කර්මය කරන්නේ. මේ වැඩේ මේකෙන් සත්ව වේදනාවක් එනවා නම් ඉංගියක් වෙනවා නම් මම මේක අත්හැරලා දාලා පුළුවන් විදිහට ජීවත් වෙනවා. ලැබුණා කරගන්න නැත්නම් ලැබිච්ච හැටියට කරගන්න. මෙන්න මෙහෙම අදහසක් අවංක කරගත්ත පුද්ගලයෙක් ඇත්නම් සමහර වෙලාවට ඒ යහපත නිසා ඒ චිත්ත ගුණේ නිසා ඔහුට යහපත් මාර්ගයක් සකස් වෙලා ඉන්න පුළුවන්. ඇවිදලා ඒ වාද්‍ය තුලින් එහෙම ක්‍රමයක් මතුවෙලා ලබන්න පුළුවන් මේ යහපත් ක්‍රම රටාව. එහෙම මිසක් අපිට ඕන හැටියට පවු නොකර ගොවිතැන් කරන්න ක්‍රමයක්, පවු නොකර මේ පොළොව කොටන්න ක්‍රමයක් මේ ආදි වශයෙන් අහුවට මට උත්තර නැහැ. ඉතින් දැනගන්න ඕනේ
ඒ ක්‍රමයට තමයි කටයුතු කරගන්නේ. එක අවස්ථාවක මේ සීමාව ඇතුළත මම යටවර කාලේ අවුරුදු 18 17 විතර කාලෙදී මිරිස් පාතියක් හිටෙව්වා. ඒ හිටවු හරිය දැන් බලනවා නම් එහෙම ඔන්න එහා ඉතලා කෘත්‍ය හරිය තියෙන හරිය සීමා මිරිස් ගස් 80ක් හිටෙව්වා. ගස් 20ක් විතර ටිකක් ලොකු වෙලා කරල් හැදෙන කාලට එනකොට පිටු මැරීමේ රෝගීන් රෝගය ඇදිලා මල. ගස් 60ක් හැදුනා. හැබැයි ප්‍රමාණිකූලව අවශ්‍ය කරන පොර බෙහෙත් ප්‍රමාණිකූලව දාලා තමයි ඔක හැදුවේ. බෙහෙත් ගහන්න කියන ක්‍රමයට ගැහුවේ නැහැ. නමුත් සත්තු හැදෙන්න ඉස්සෙල්ලා ඉඳන් බෙහෙත් ගහන්න පටන් ගත්තා. කොළ වෙනවට සත්තු කනවට ගහන බෙහෙත් සත්තු වෙන්න ඉස්සෙල්ලා ඉඳන් ගහන්න පටන් ගත්තා. හැදුනට පස්සේ ගැහුවනේ පව් කියලා හිතිලා. අවශ්‍ය කරන රසායනික පොර ආදී ප්‍රමාණිකූලව දාලා මේව හදනකොට මේකෙන් ඒ කාර්ය තියෙන කිලෝ නෙමෙයි රාත්තල් කියන බර භාවිතාර්ථ රාත්තල් වලින් වෙන්නේ. රාත්තල් හදනවා 75කට වැඩිය සුමානකට. ඒක මිරිස් ගස් 60කින්. හිතන්න බැරි ආදායක්. 6 මාසයක් එක දිගටම ওই ගානට ගන්න. සතියකට දවස් දෙකක් කඩනවා. ඒ කොට වලින් රාත්තල් 35ක් කඩනවා. එක කොටුවකින් අනිකෙන් 40ක් කඩනවා. කොටස් දෙකට ඔහොම කල්ලා ඉතින් මේ කඩවල දාන්න වෙලාවම රුවන් නැට්ටක් ගෙනිලා දුන්නා. 6 මාසයක් ගියා තවත් එන්නේ සරුවට හැදෙන්න. එතන මම මේ සතුන්ට ගහනකොට සතුන්ට කියලා ගැහුවේ නැත. හැදෙන්න ඉස්සලා මේ බේත් ගැහුවට එක දවසක් බලනකොට දිල මැස්සේ කැවිදිලා. අර බේත් බින්දු දෙක තුනක් බිව්වා. මේ කොලාතු කැල්ලක් අරගෙන ඒකෙන් මම ගහන්නේ මේ විස්තේ යන්ත්‍ර වලින් නෙමෙයි. මම බලාගෙන හිටියා ඌදිය. ඒක බින්දු දෙකකින් කොලක තිබිච්ච බින්දු දෙක තුනක් බීලා. අර හරියට හෙලිකොප්ටරේ යනවා වගේ ක්‍රී ගාගෙන ගියා. ආපු වේගෙන් යන්න බෑ මොකද. ඒක යන පස්සේ මමත් ගියා. ඒක මේ විතර දිහාට මෙහාට නිකන් ඇවිදිලා බිමට වැටුණා. මේ සිරුර පාත් වුණා. මාත් ගිහින් බලා හිටියා මරුණාද මොකද වුනේ? මොකද වසනේ මේක බිව්වේ. ඊට පස්සේ මේක අනිත් පැත්තට පෙරලා වැන්න උඩු අතට. හතු ගහනවා ක්‍රී ගාලා හතු ගහනවා අතපය වකට කරනවා දිගාරිනවා. මේක පැයක් විතර පින්දා මැරෙන්නේ. දැන් මේ මැස දිහා වෙන ඔක්කොම වෙලා අත්තරම බලා හිටියේ. මටම හරි දුකයි මේක මැරෙන්න වෙන දුක විඳින්න ගැන. දඟලලා හිටන් අතපය ටික වකට වෙලා එහෙම නිහඬ වුණා. යන්තම් ඇති මලා කියලා මට හිතුවා. දුක් විඳින්න නැති. බලයින් ආයෙ අතපය හොල්ලන. තව මැරිලා නෑනේ. ආයෙත් අතපය ටික තව වේගෙන් දඟලලා හිටන් කටු ගහලා ආයෙ නතර වුණා. ඉතින් මේක දැන්වත් මලාද කියනකොට පැයකට වැඩිය දුක් විඳලා මලා. මම මොකද මෙච්චර කල් මේ කරපු අපරාධෙන් හම්බ කරන්න කියලා. ඒ වෙලේම අර බේත් එක අරගෙන විසිකලා. මම ජීවිතේට ඊට පස්සේ බේත් ගහන්නෙත් නැහැ. හිංගියක් හිංසාවක් කරලා නැහැ. ලැබුණොත් ලැබිච්චාවේ ලැබිච්ච හැටියක් ගන්නවා කියන දේවල් නමුත් ලබන්න හම්බුනේ නැහැ. සති දෙක යනකොට ඔක්කොම ගස් කොළ වෙලා ගියා. අර සත්ත්ව රෝග වැඩිලා ඉතින් වෙනදිලා ගියා. වෙන එකක් වෙච්චාම ඊට පස්සේ කොයිතැන් කරන්නේ. සම්පූර්ණ වලක්ලා දාලා නිකන් හිටියා. දැන් ජීවත් වෙන්න මොකද කරන්න ඕන? ආන්දි රසාවක් කළෙත් නේ. මේක කරලා රැය නිදා ගන්න කියලා ඇඳ උඩලා හිටන් සියලු සත්ත්වයින්ට මෙත් වදවි. ඔය විදිහට ගත කරනවා දැන් මම ගත කරනවල් කල්පනා කරනවා මොකද කරන වැඩ පිළිවෙල. සතෙකුට හිංගියක් හිංසාවක් නැති ගෝවිතනක් මොකද්ද කිව්කියත් හිතේ ඉන්නවා මේ සියලු සත්ත්වයින්ට මෙත් වදන්න ගන්න. ඔය විදිහට පස්සේ කල්පනා කළා මේ කෙහෙල් ගස් ටිකක් හිටේ වහන කොච්චර හොඳ. ඒක නිකන් ආවට කියලා හැදෙන කෙනෙක් කියලා හිතාගන්න. ඔහොමත් වෙන බලනකොට කෙහෙල් ගස් ටිකක් ඉතින් කලුවට හදාගෙන ඉනකොට කඳන් වල මැලියන් ගල්. වලනේ කඳපණුව කාලා කියලා ලෙඩක් හැදිලා. ඒවත් අසේ සතෙක් ඉන්නා. ඉතින් ඕකට දාන තියෙනවා වේතක් ගහේ මුලට පියුරලයන් කියලා. ඒකම විසක්. දාපුණාමත් වෙන්නේ මොකද විශාල සත්ව හිංසාවක් කියලා තමයි ගස් වලන් හැදෙන්නේ.
මේවා එකක්වත් කළා මට වැඩක් නැහැ. කරන්න දෙයක්වත් නැහැ. මම මොකද කරන්නේ? දාලා යනවාද? පැවිදි වෙනවාද? ගිහිව ඉන්නවාද? මොකද කරන්නේ කියලා විශාල තර්කයක් මනෝ ජාලයක් ඇතුලේ වැටලි හිත හිතා ඉඳලා වෙන එකක් වෙච්ච අය ආයි නම් ගොවිතැන් එකක්වත් කරන්නේම නැහැ. ඉතින් නතර කරලා නිකන් හිට. එහෙම අවස්ථාව තුළ මහා රාත්‍රී කාලේදී එක්තරා විදිහක මම කිසිම පක්ෂයකට සම්බන්ධ වෙලත් නැහැ. ඒක නම් පක්ෂයක් විශේෂ කරගෙනත් නැහැ. ඉතින් විශේෂ කරපුවාට තමයි ආණ්ඩු රස්සාවල් හම්බුනේ. අනික අය පැත්ත දෙපැත්තට නැතුව විදියට එකනට මොන රස්සාවක්වත් නැහැ. ගියත් ලියුමක් දෙන්නෙත් නැහැ. එහෙම තත්ත්වයක් තිබුණා. මම ওই පැත්තකට කෝකරාත් ගියේ නැහැ. එක පැත්තකවත් හිටියෙත් නැහැ සම්බන්ධයක. ඒක තමයි රාත්‍රී කාලෙක එදා තිබිච්ච දිනව පක්ෂක ගමේ හිටපු නායක මහත්මයෙක් ඇවිදලා හිටන් පොඩි වැඩක් කරලා දෙන්න පුළුවන්. මට උදව්වක් කරන්න පුළුවන් කියලා එයා මයින් ඇහුවා. ඒක මොකද්ද උදව්? අපේ ඇමතිතුමා මට අත්‍යවශ්‍යයෙන් දැනුම් දීමක් කරලා තියෙනවා. එයාගේ ප්‍රදේශයෙන් 4 දෙනෙක් හැකියාවකට යවන්න තියෙනවා. කොහොම හරි ඊමට යවන්න ඕනේ. මේකට යන්න කැමති නෑ. මොකද හේතුව පේසාලේ තෙල්ලින් හරවන්න යන්න තියෙනවා. ජනාධිපති නැන අගමැතිනි කියව පණිවිඩයක් වල හැම ඇමතිවරයෙක්ම වහාම තමාගේ ප්‍රදේශයෙන් 4 දෙනෙක් එවන්න ඕනේ. ඒක බලකිරීමක් කරනවා. මොකද ඔක්කොම එක ලොකු ලොකු රස්සාවල් හොයනවා මිසක් කුලී වැඩ කරත් මේක සෙල්ලම් වැඩක් නෙමෙයි. මහා කාස්ටක පොලොවක් හරි අමාරු වැඩක් කියලා කියන්නේ. මම හිතාත මොනවා වුණා කමක් නැහැ. මම මේකට යන්න බලන්නම්කෝ කියලා. අනේ මට අනුකම්පා කරලා කොහොම හරි මාව වේරන්න මේකට ගිහිලා කියලා මට ඉල්ලීමක් කළා. ඒ ඉල්ලිය වරින් ආක හොඳයි මං කොකලා තියන්නම් කියලා යන්න පොරොන්දු වෙලා ඊළඟ දවසේ ගියා තවත් දෙන්නෙක් හිටියා සම්බන්ධ එක. තුන් දෙනා හයකට ෆෑන් වෙනවා තුන් දෙනෙක් යවල. පස්සේ ඒකට ගිහිලා ඉතින් දුන්නාට පස්සේ මේ අපේ පාර්ශ්වික පිරිසක් කියලා අපි දෙවි මල් දීලා මෙන්න මයින් තුන් දෙනෙක් ඉන්නවා කියලා එව්වා. ඇමතිතුමා ඒක අරගෙන හිටන් බල්ලා විතර කිව්වා හොඳයි ඔයගොල්ලන්ට හැබැයි කොල්ලනේ සෙල්ලම් කරන්න එපා මාත් එක්කලා දමලා ඉන්න බෑ යන්න තියෙන යකා වගේ වැඩ කරන්න පේසාලේ තෙලින් හරිය. මොකද කියන්නේ උඹලා කොහෙ වුණත් කමන්නේ යනවා කිව්වා. අන්න උඹලා හොඳ කොල්ලෝ ටික කියලා. අගරත් අප්පේ කරලා හිටන් කිව්වා හෙටන් දරපුලා දැන්දී ඒක ඵලයල්ලා කියලා. ඇමතිතුමා එක රාක් වෙදාගෙන ගියා. තුමාණයක් විතර ගියා ආවේ නෑ. දවසක් ගියා හැම වෙලේ. ආගෙන ගියා කිව්වා කොල්ලනේ උඹලාම chance කාවේ. අර වැඩ පිළිවෙල කැන්සල් වෙලා. උඹලාගේ ඒවා හදිසියෙම පොගොඩ NTC එකට අවශ්‍ය කරන පිරිසක් කිල්ලුවා දැන් තුනක් ගන්නවා කියලා මම උඹලා වැල්ට ටික යට දුන්නා. ඇමතිතුමාට එහාට දුන්නා. උඹලාට යන්න හැම වෙලේ හිටන් දාලා පොගොඩට ගිහින්. කොල්ලනේ උඹලා කියන්න ඒවා කවුරුත් එක්කලා කිව්වත් එහෙම මොකද දැන්නේ? හැදෙන පොරකකා ඉන්නේ කියලා අපි සද්ද නැතුව හිටියා. හරියට සම්දායනවල ලියුමක් ආවා. කන්තෝරට ගිහින් ලියුම අරගෙන අපි ගියා ඒක. ඊට පස්සේ මාස ගානක් යනකම් ගමට ආවේ නැහැ ජොබ් එක කරගෙන හිටියා. කිසිම සතෙකුට හිංගියක් හිංසාවකුත් නැහැ. අපූර්වට ඒ කටයුතු කරගෙන හිටියා. අවුරුදු අවසානයේකම් ජොබ් අවසානයේකම් හිටියේ ඒ කටයුතු කරගෙන. කිසිම කෙනෙකුට කරදරයක් නැහැ. රාත්‍රී වැඩ කරනකොට සක්මන් කරමින් සක්මන් භාවනා කියලා ඉන්න පුළුවන් විදිය වැඩක් තිබුණා. මාත්‍ය අන්තිමට ගානක් හම් වෙනවා. අලුපාලුවකුත් නැහැ. කිසිම සත්‍යයක හිංසාවකුත් නැහැ. තමන්ගේ ටිකක් ලස්සන කිරුවා. දෙදි නිෂ්පාදනය ඉඳගෙන කිරීමට කටයුතු වෙදී. කරු රස්සාවක් කාලත් යහකට පාපය හා සම්බන්ධයක් නැහැ. ඉතින් එහෙම ක්‍රමයක් එදුනාට පස්සේ ඉතින් අනික් අය විශාල වශයෙන් උද්දෝෂ නැති කරලා ඊට පස්සේ ඇයි එහෙමයි යන්නේ අපි යන්න බලාපොරොත්තු හිටියේ නැද්ද? ඒක ඉතින් කරන්න දෙන්නේ නැහැ. මම කිව්වා ඇයි උඹලම නේද පාක්ෂිකයෝ කියලා එන්නේ. දැන් මොනවද මම කතා කරන්නේ? මට කියන්න එපා ඒ කියන්නේ කිව්වා. ඊට පස්සේ සමිතිය වලින් කියන්න පටන් ගත්තා මොන රස්සාවට යවුවා හරි සමිතියපත් කරලා සමිතියේ තීරණයක් කළා යවනවා මිස ඊට පස්සේ කවුරුත් යවන්නේ නැහැ. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් නෙමෙයි. අන්න එහෙමයි ක්‍රමයේ දුන්නේ. ඉතින් එහෙම තමයි මොන ක්‍රමයකින් හරි අවංකව අපි හිතාගත්තොත් මම කෙනෙකුට හිංගියක් හිංසාවක් නැතුව කෙසේ හෝ ජීවත් වෙනවා පුළුවන් නම් හිඟා කෑව හරි වෙන වැරදි වැඩ කරන්නේ නැහැ කිය. ඒකෙදි ඔහොම සහනය කියන ක්‍රම තියෙනවා. ඒක මගේ අත්දැකීමක් කිව්වා. හැබැයි ඉතින් ඕවා දුක සැප බලාගෙන මොන විදියෙන් ආවත් ඉවසගෙන විදිහට බලාගෙන තමයි කටයුතු කරගන්න ඕනේ.
ආයි ජීවත් වීම පළවෙනි කරගෙන නෙවෙයි වහින්න ඕන. සත්‍ය මාර්ගයේ ගුණය පළවෙනි කරගෙන ඒ මාර්ගය පූර්ණය කරන්න පුළුවන් වෙනවා පූර්ණය කරනවා බැරුණා මැරුණා මැරිලා ගියා කියලා එහෙම පූර්ණය කරන අදහසින් බහැලා කටයුතු කළොත් තමයි ජයග්‍රහණයක් හම්බ වෙන්නේ. ඒක තමයි කරන්න ඕනේ. නමුත් මේ ලෞකික ජයග්‍රහණය නම් පළවෙනි කරන්න යන්න අවශ්‍ය නැහැ කියලායි කියන්න තියෙන්නේ. ලැබුණ හැටියට මේ ලෝක ජීවත් වෙමින් අවශ්‍ය තමන්ගේ යහපත් මාර්ගය පුළුවන් තරම් වඩා ගන්න උත්සාහ කර ගන්න ඕනේ. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුළින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළා අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.